පියෝ එක දිහා බලපුවාම ඔය ඇප්ලයිඩ් පේපර් එකට කරන්න දේවල්. එහෙම නැත්නම් කොහොමත් ඔය ඇප්ලයිඩ් පේපර් එකට මිලියොරිටි කරන්න ඕනේ. මම දැක්කනේ කලින් අවුරුද්දක පේපර් එක ප්‍රශ්න කෑල්ලක් එහෙම දාලා තිනවා. අඩුම 2020 ඉඳලා 2025 වෙනකන් ටිකවත් කරලා යන්න පේපර් ටික ආපු ටික. ගුරුත්ව කේන්ද්‍රයේ ප්‍රශ්නේ ඔප්පු කිරීම වෙනවා. ඒ නිසා තනියම කොලේක ඉක්මනට වේගෙන් කරලා බලන්න තනියම කරගන්න පුළුවන්ද කියලා. නැත්නම් ඒවා අපරාධේ. රූපසරණ වලට ලකුණු හම්බ වෙනවා. හරියට අඳින්න ලකුණු ඔක්කොම ටික ගන්න. සමීකරණ අනිවාර්යෙන් දාන ඒවා ලියලා ආදේශ කිරීම කරන්න. ඊට පස්සේ පියවර ටික අඩු කරන්න එපා. ඒවයි ලකුණු ටික කොහොම හරි ගන්න. පියවර වලින් තමයි ලකුණු වෙන්නේ. ඊට පස්සේ මුල් විනාඩි 10 කොච්චර වැදගත්ද? මම තරු 7ක් දැම්මා. මොකද මුල් විනාඩි 10 තමයි ඔයාව මේකේ ඒහිකට අරන් එනවා නම් අරන් යන්නේ. තේරීම් හරි ගියොත් වැඩේ ගොඩ. ප්‍රශ්න තෝරගන්නව වැරදියට කරොත් වැඩේ අවුල් යන්න පුළුවන්. ඒ නිසා මුල් විනාඩි 10 වැය කරන්න තනිකර ප්‍රශ්න ටික හරියටම තෝරගන්න. පියෝ එක කරලා දැන් හොඳටම කරපු කට්ටිය ඉන්නවා නම් ඒ කියන්නේ ඔයාගේ වැඩේ දැන් ඔයා එක පැත්තකින් ගොඩ දාලා තියෙන 150ක් හරි. ඉතුරු 150ත් සුපිරියට කරහල්ලා. ඒ නිසා අඩු කරන්න එපා යොදන මහන්සිය. මොකද රෑන්ක් එකට යන්න පුළුවන්. අවුල් කියලා හිතන් ඉන්නවා නම් ඒවා හිතන විදිය අවුල් නැතුව ඇති. ඕක ගොඩ ගිහිල්ලා නැත්තේ. ඒ නිසා මේකෙන් අල්ලහන් ඒකේ බැරි වෙච්ච ටික එච්චරයි කියන්න තියෙන්නේ. වෙලාව මදි වුණා නම් ඉතින් මේකෙදි වෙලාව මදි කරගන්න එපා. මේකෙදි මුලින් කරන්න ඕනේ මොනවද කියලා අභිනන් කරගන්න. මුලින් කරද්දී ඔයා කරන්න ඕනි. සාමාන්‍යයෙන් ඔයාට ටිකක් වෙලා යයි කියලා හිතන ඒවා තමයි මුලින් කරන්න ඕනි. වෙලාව ඉක්මනටම අඩුවෙන් කරන්න පුළුවන් ඒවා පස්සේ කරන්න තියාගත්තා නම් හරි.